සුබ දවසක් වේවා යාළුවනේ. මම අද වත්තේ උඩහා ටිකක් සහින්නයි යන්න හදන්නේ. ඉදිරි දවස්වල කුරුණු පැල ටිකක් ගෙනත් හිටවන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒවා හිටවන්න ටිකක් සැහැලා තියාගන්නයි හදන්නේ. මේ තියෙන්නේ කලින් හිටවපු ටික මම මේ ළඟදි සැහැලා එලි කරා. දැන් තව ටිකක් මම මේ සහින්නයි හදන්නේ අද. සහිනකොට මං අරන් එන මගේ උපකරණ සෙට් එක තියෙනවා මෙතන. මෙන්න මේ පොල් හිටවල තියෙන ටිකේ යට කොටසේ යටි වගාවක් වශයෙන් කුරුණු දාන්න තමයි මං හිතාගෙන ඉන්නේ. ඒකට තමයි මම මේ සහින්න හදන්නේ. අපේ වත්තේ උඩහට මේ විදිහට ලස්සනට ඈත තියෙන කඳු ටික බලන්න පුළුවන්. හරිම ලස්සන දර්ශනයක් මේක. මං આવුත් අනිවාර්යෙන් බලන් ඉන්නවා ටික වෙලාවක්. අපි ඉන්න දිහාවට මේ පේන්නේ බලංගොඩ දිහාවේ කඳු පන්තිය තමයි. එහා කෙළවරින් සිරිපාද කන්දත් අපිට දකින්න පුළුවන්. ඒක ගොඩක් වෙලාවට පේන්නේ නැහැ. මීදුමෙන් වැහිලා තමයි තියෙන්නේ. දවල් වෙලාවට සමහරක් වෙලාවට පේනවා. දැන් මම මේ ටිකක් වැඩ කරලා ඉවර වෙලා කහට ටිකක් බොන්න ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ගෙදර ආපුවම කහට බොන්න තියෙන්නේ කුරහන් රොටි, කට සම්බෝලයි, කහටයි තමයි. කහට බීලා ඉවර වෙලා දැන් මේ ආයිමත් වත්තේ උඩහට ආවා. හරිම මහන්සි කඳුළට ඇවිල්ලා. කලින් සැහැලා ගිය ටික දැන්ටම ඌට ටිකක් වේලිලා වගේ වෙලා උදැල්ලක් තියෙනවා. කන්ද මුදුනට නැගලා හරිම මහන්සි. ආපු ගමන් මොඩින්ගක් වාඩි වෙලා මහන්සි ඇරලා තමයි ආයිමත් වැඩ පටන් ගන්නෙ. ආයිමත් හතියක් වැඩ කරලා ඉවර වෙලා 1:00 විතර ආයිමත් ගෙදර ගියා.